සුබ දවසක් අපේ යාළුවෝ හැම දිනාටම. අද අපි ලංකාවේ සහ ලෝකේ වැඩි දෙනෙක් අපේක්ෂා කරන ධනයෝගයක් පිළිබඳව ලග්න 12ටම පොදු වීඩියෝ එකක් ගේන්න කල්පනා කළා. ජ්‍යොතිෂ විද්‍යාව විෂයක් හැටියට ඉගෙන ගන්න අයටත් ඒ වගේම ආර්ථික අතින් තමන්ගේ ඉලක්කවලට ඉක්මනින් යන්න උත්සාහ ගන්න අපේ හිතවලුන්ටත් මම හිතනවා මේක වැදගත් වේවි. මේ යෝගය අපි හඳුන්වන්නේ චන්ද්‍ර මංගල යෝගය කියලා. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ විද්‍යාවේ ඔබ දන්නෝ මංගල කියලා කියන්නේ කුජට. සාමාන්‍යයෙන් හඳහනේ කුයන්නේ හඳුන්වන මේෂ සහ වෘශ්චික කියන රාශි දෙකේ අධිපතියා නැත්නම් ග්‍රහලෝක සෙම්පතිය හැටියට සලකන්නේ කුජ. ඒ වගේම සිත සම්බන්ධයෙන් ගත්තොත් ලෞකික සැප සම්පත් සම්බන්ධයෙන් ගත්තොත් කෙනෙක්ගේ සිතුවිලි සම්බන්ධයෙන් සහ ආකල්ප සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කරනෝ සඳු. එතන මෙන්න මේ සඳු සහ කුජ කියන දෙන්න නැත්නම් සඳු සහ මංගල කියන දෙන්න නැත්නම් චන්ද්‍රයා සහ කුජ මේ දෙන්න එකම රාශියක් තුල සිටීම හෝ නැත්නම් සප්තම දෘෂ්ටියෙන් සිටීම. ඒ කියන්නේ ඔබේ හඳහනේ කොටු 12ක් තියෙනවා. මේ කොටු 12න් එක කොටුවක් තුල සඳු සහ කුජ එකට සිටීම. ආසන්න අංශක වලින් යෙදෙනවා නම් බලවත්. අංශක ගාන ඈත් වෙනකොට ඒකේ බලය අඩු වෙනවා. එතකොට එකට සිටීම යෝගයක්. එකට සිටීම යෝග වීමක්. ඒ වගේම එකම දෘෂ්ටියෙන් සිටීම. ඒ කියන්නේ සඳු ඉන්න ස්ථානයේ සිට හත් වෙන්නේ කුජ හිටියොත් කුජ ඉන්න ස්ථානයේ සිට හත් වෙන්නේ සඳු හිටියොත් එකිනෙකාට සප්තම දෘෂ්ටියෙන් පේනවා. face to face. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඒකේ action has a reaction කියන්නේ. ඉතින් ඔබ යම් පුද්ගලයෙක්ගේ මූණ දිහා බැලුවොත් තමයි eye contact set වෙන්නේ. නේද? පිටිපස්සෙන් බැලුවට eye contact එන්නේ නැහැ. ඒතර මූණට මූණ බැලුවාම තමයි eye contact යෙදෙන්නේ. ඒතර ඒ වගේ තමයි සඳු විසින් කුජ දැකීම, කුජ විසින් සඳු දැකීම අපි කියන්නේ සප්තම දෘෂ්ටියක් කියලා. අංශක 180 දෘෂ්ටියක් කියලා. ඔය ඒකත් ජ්‍යොතිෂ විද්‍යාවේ චන්ද්‍ර මංගල යෝගයක් තමයි. එතකොට චන්ද්‍ර මංගල යෝගයේ යෙදීම සම්බන්ධයෙන් ඔබ ඔළුවට ගන්න ඕන පළවෙනි දේ තමයි ඔබේ ලග්නය මොකක් වුණත් කුජ ඉන්න ස්ථානයේ සඳු හිටියොත් එහෙම නැත්නම් සඳු ඉන්න ස්ථානයේ කුජ හිටියොත් දෙකම එකයිනේ. එක කොටුවක් තුල මේ දෙන්න එකට සිටීම මේ දෙන්න face to face සිටීම. දැන් කුජ එකේ ඉන්නකොට සඳු හතේ හිටියොත් දෙන්නට දෙන්න පේනවා. හරිනේ. ඒ වගේම කුජ දෙකේ ඉන්නකොට සඳු අටේ හිටියොත් දෙන්නට දෙන්න පේනවා. කුජ තුනේ ඉන්නකොට සඳු නවයේ හිටියොත් ඒත් දෙන්නට දෙන්න පේනවා. ඒ විදිහට මේ දෙන්න එකට සිටීම හෝ සප්තමව යෙදීම ජ්‍යොතිෂ විද්‍යාවේ හඳුන්වන්නේ චන්ද්‍ර මංගල යෝගයක් හැටියට. දැන් මේක සාමාන්‍යයෙන් ටිකක් සුලභ යෝගයක්. ඒකට විද්‍යාත්මක හේතුව තමයි ජ්‍යොතිෂ විද්‍යාවේ සඳු කියන ග්‍රහය නැත්නම් උපග්‍රහය මෙයා දවස් 28කට වතාවක් මේ රාශි වලල්ල කොටු 12 ඇතුලේ රවුමක් ගහනවා. කියන්නේ සාමාන්‍යයෙන් දින දෙකමාරක් වගේ තමයි එක කොටුවක් තුල එක රාශියක් තුල මෙයා ඉන්නේ. එතකොට මෙයා මේ රාශි වලල්ල ඇතුලේ රවුමක් ගහනකොට අනිවාර්යයෙන්ම දවස් 28කට එක වතාවක් නැත්නම් දවස් 2ක කාලයක් මෙයා කුජත් එක්කත් ඉන්නවා. ඒ කියන්නේ කුජේ ඉන්න රාශියට සඳු යනවා. එතකොට ග්‍රහ සංයෝගයක් ඇති වෙනවා කුජයි සඳුයි එකම රාශියක් තුල. අපි ගත්තොත් මේෂ කියන රාශිය ගත්තොත් මේෂ ලග්න හිමියෙක් නම් ලග්නය තුල. තුලා ලග්න හිමියෙක් නම් හත් වෙන්න තුල. නේ? පැහැදිලිනේ? ඉතින් ඒ වගේ කුජේ ඉන්න රාශියට සඳු ගිහිපු වෙලාවක යම් කෙනෙක් උත්පත්තිය ලැබුවොත් ඒ ජන්මලාභියාගේ හඳහනේ චන්ද්‍ර මංගල යෝගයක් යෙදෙනවා. ඒතර මේ යෙදෙන චන්ද්‍ර මංගල යෝගය සමහර ඒවා බලවත්. සමහර ඒවා යෝගේ තිබුණාට ඵල දෙන්නේ නැහැ. ඇයි ඒ? දැන් හිතන්න
මේෂ රාශිය තුල සඳු සහ කුජ හිටියොත් ඒක බලවත්. ඇයි ඒ? මේෂ රාශිය තුල කුජ බලවත් වෙනවා. ස්වක්ෂේත්‍ර බලයෙන් ඉන්නේ. මොකද එයාගේම රාශිය නිසා. එයාගේම රාශියක් තුල එයා ඉන්නකොට එයා බලවත්. හැබැයි කුජ තමන් බලවත් නැති රාශියක හිටියොත් එතෙන්දී චන්ද්‍ර මංගල යෝගයේ බලය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන් මගේ චන්ද්‍ර මංගල යෝගයේ තියෙනවා මං ඒ උනාට දුප්පත් කියලා. එහෙම කියන්න පුළුවන්. ඒකට හේතුව අනිකුත් ග්‍රහයන්ගෙන් ලැබෙන සපෝට් එක මේ යෝගයට නැති වෙන්න පුළුවන්. right? ඒ කියන්නේ මේ යෝගයේ අකර්මණ්‍ය වෙන විදිහට පාපී දෘෂ්ටි, ඒ කියන්නේ යෝග්‍ය නැති ග්‍රහ දෘෂ්ටි වලට මේ ග්‍රහය දෙන ලක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු සඳු 7 වෙන්නේ ඉන්නවා කියලා. කුජත් එක්ක හෝ කුජ නැතුව හෝ ඉන්නවා කියලා. දැන් කුජත් එක්ක හිටියොත් එතන චන්ද්‍ර මංගල යෝගය යෙදෙනවා. එහෙම නැත්නම් කුජ එකේ ඉඳලා සඳු 7 හිටියත් ඒත් චන්ද්‍ර මංගල යෝගයක් යෙදෙනවනේ. සප්තම දෘෂ්ටියෙන්. අපි හිතමු 5 වෙනි කොටුවේ ඉන්නෝ ශනි. දැන් මොකෝ වෙන්නේ? ශනිගේ 3 වෙනි දෘෂ්ටියෙන් සඳු පීඩාවටපත් වෙනවා. එතකොට ඒක ලෞකික සැප සම්පත් ප්‍රමාද කරන ග්‍රහ දෘෂ්ටියක්. එතකොට චන්ද්‍ර මංගල යෝගයේ යෙදුනට අතන සඳුගේ පීඩාවටපත් වීම ශනිගෙන් අර බලය යම් ප්‍රමාණයක් නිෂේධ වීමට, බලය අඩු වීමට, බලය තනුක වීමට, ඵල නොදීමට ප්‍රබල හේතුවක් වෙනවා. එහෙනම් මුලින් මතක තියාගන්න චන්ද්‍ර මංගල යෝගයේ යෙදෙන්නේ ජ්‍යොතිෂ විද්‍යාවේ මංගල කියන්නේ කුජට, චන්ද්‍රයා කියන්නේ සඳුට. මේ දෙන්න එකම රාශියක් තුල හෝ සමසප්තමව, ඒ කියන්නේ අංශක 180ක දෘෂ්ටියක සිටීම චන්ද්‍ර මංගල යෝගයක් කියලා කියනවා. ඒ වගේම තමයි මේක බලවත් වෙන්නේ. විශේෂයෙන්ම හඳහනේ පුරපක්ෂයේ සඳු පිහිටීම වැදගත්. ඒ වගේම මේ දෙන්නටම යහපත් ග්‍රහ දෘෂ්ටීන් වලට ලක්වීම යහපත්, පාපී දෘෂ්ටි වලින් ඉවත් වීම යහපත්. එන අනිත් පැත්තට පාපී දෘෂ්ටි වලට ලක්වීම යහපත් නැහැ. ඒ වගේම තමයි මේකේ බලය අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි හඳහනේ නුසුදුසු ස්ථානවල මේ යෝගයේ යෙදීම. දැන් හඳහනක නුසුදුසු ස්ථාන කියලා අපි සාමාන්‍යයෙන් සලකන්නේ 6, 8, 12 කියන රාශි තුන. 6 වැන්න සම්බන්ධයෙන් අපි කෙනෙක්ගේ රෝග පීඩා විනිශ්චය කරනවා. 8 වැන්නෙන් පුද්ගලයෙකුගේ ජීවිතයේ අවසානය පිළිබඳ කතා කරනවා. 12 වැන්නෙන් වැය පිළිබඳ වැය ස්ථානයේ හැටියට සලකනවා. එතකොට මෙන්න මේ ස්ථාන තුනේ, ඒ කියන්නේ 6, 8, 12 කියන ස්ථාන තුනෙන් එකක චන්ද්‍ර මංගල යෝගයේ යෙදීම අපේක්ෂිත ප්‍රතිඵල අඩු වෙන්න හේතු වෙන්න පුළුවන්. හරි. එතකොට මේක මකර රාශියේ යෙදුනොත්, ඔබ මකර ලග්න හිමියෙක් නම් ඔබේ ලග්නගතව කුජ හිටියොත් එතෙන්ට කුජ උච්ච බලයි. අනේ එතන සඳු යෙදුනොත් ආසන්නාංශකයකින් ඉතා ප්‍රබල චන්ද්‍ර මංගල යෝගයක් නිර්මාණය වෙනවා. එතන මම කලිනුත් මතක් කළා සාමාන්‍යයෙන් හඳහනක මේක සුලභ යෝගයක් වෙන්න එක හේතුවක් තමයි සඳු මේ රාශි 12 තුල දවස් 28කට වතාවක් මෙහෙම යනවා. එතන මේ යන අවස්ථාවවලදී දින 28කට වතාවක් නියත වශයෙන් සඳුට කුජ මුණ ගැහෙනවා. සඳුට කුජ මුණ ගැහෙනවා. මොකද කුජ දවස් ගානේ රවුම් ගහන කෙනෙක් නෙවෙයිනේ. එයා එක රාශියක සාමාන්‍යයෙන් අඩුම සති 3ක්වත් ඉන්නවා. එතකොට සඳු දවස් 28න් 28ට රවුමක් ගහනවා කියන්නේ එයාට අනිවාර්යයෙන්ම දවස් 28කට වතාවක් කුජ මුණ ගැහෙනවා. ඒ වගේම තමයි දවස් 14කට වතාවක් අඩුම සප්තම දෘෂ්ටියෙන් දකින්න. ඒ නිසා ගොඩක් හඳහන් වල මේ චන්ද්‍ර මංගල යෝගයේ යෙදෙනවා. හැබැයි බලවත්ව යෙදෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ කියන්නේ අර ලැබෙන්න ඕන බලය අඩු වෙලා තමයි 6, 8, 12 වගේ රාශි වල යෙදුනොත් යෙදෙන්නේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් කුජට අයිති වෘශ්චික රාශියේදී සඳු නීචයිනේ. එතකොට මේක බලවත් නෑ නේද කියලා. එතන ලොකු ඉෂුව එකක් නෑ. මොකද කුජට අයිති රාශියක් තමයි වෘශ්චික රාශිය. ඒ රාශිය අධිපතිය කුජ.
එයත් එක්ක සඳු හිටියාම සඳුගේ නීචභාවය මෙහෙම කරනකොට භංග වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සඳුගේ බලය කටක රාශිය තුල උච්ච බල ස්වක්ෂේත්‍ර බලයක් නිර්මාණය කරනෝ. හැබැයි එතෙන්ට කුජ නීච හින්දා එතන කුජගේ නීචභාවය භංග වුණත් අර කලින් අවස්ථාවේ වගේ ස්ට්‍රෝං ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. හේතුව හැමතිස්සෙම කුජ කියලා කියන්නේ ශක්තිමත් ග්‍රහයක්. කායික ශක්තිය තමයි කුජගෙන් පෙන්වන්නේ. සඳුගෙන් පෙන්වන්නේ පුද්ගලයේ මානසික ශක්තිය. සිතුවිලි වල බලය. සිතුවිලි බලවත් වීම පුද්ගලයෙකුට ආර්ථික දියුණුවට අතිශයින් වැදගත්. අර කියමනක් කියනෝ සිහිනෙන් දකින මාලිගලව ඉදිවන්නේ දහිරිය ඉවසීම දෑතිනි මිනිසුන්නේ. බලන්න ඒක කියමන. අපේ ටාගට්, අපේ ඉලක්ක, අපේ මාලිගා ඉදිවෙන්නේ අත් දෙකකින්. එක අතක් තමයි කායික ශක්තිය, කෙනෙක්ගේ ධෛර්යය, කෙනෙක්ගේ උත්ථාන වීරිය, අඛණ්ඩ කැපවීම, නේ? බාහුබලය. බුදුහාමුදුරු දේශනා කරනෝ බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි භෝගේහි. කියන්නේ උත්ථාන වීර්යාදී ගතේහි බාහා බල පරිචිතේහි. ඒ බාහුබලය කියන එක. ඒක කුජගෙන් ලැබෙනවා. කුජ හඳහනේ වෘශ්චික මේෂ මකර කියන රාශිවල ඉන්නවනම් එතන කුජ ඊටා බලවත්. මොකද මේෂ වෘශ්චික රාශිවලදී යා ස්වක්ෂේත්‍ර බලයි. ඒ වගේම මකර රාශියේදී යා උච්ච බලයි. අන්න ඒ වගේ අවස්ථාවක සඳු පිහිටියොත් ඒ රාශිවල පැහැදිලිවම චන්ද්‍ර මංගල යෝගයේ ශක්තිමත් භාවයේ දෙනවා. විශේෂයෙන්ම දසවැන්නේ වගේ දෙනව නම් මේක තවත් බලවත්. මොකද ඔබ දන්නෝ දසවැන්නේ කුජ දික් බලයි. එයා ඉන්න ඕන තැනක්. ඒ වගේම ලග්නගතව මේෂ ලග්න හිමියෙක්ගේ දෙනව නම් ඉතා ශක්තිමත්. කෙනෙක් කියන්න පුළුවන් මේකේ කුජ දෝෂය තියෙනව නේද කියලා. කුජ දෝෂය තිබුණත් ඒක භංග වෙනවා. හඳහන් ගැලපීමේදී තමයි මේ කුජ දෝෂය ඉස්මතු වෙන්නේ. ඒකට ගැලපෙන හඳහනක් සෙට් වුනහම ඒක කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ගොඩාක් විවාපත් වෙන්න අපේක්ෂාවෙන් ඉන්න අය මේ කුජ දෝෂයට ප්‍රමාණයේ ඉක්මවා බිය වෙලා තියෙනවා. ඒකට හේතුව මේක භංග වෙන විදිය පිළිබඳ ඒගොල්ලන්ට අවබෝධයක් නැති නිසා. අපි කියමින් හිටියේ මේ චන්ද්‍ර මංගල යෝගය කියන එක ධන යෝග උත්පාදනය කරන ග්‍රහ පිහිටීමක් හැටියට තමයි ඉපැරණි ජ්‍යොතිෂ විද්‍යාව තුළ සඳහන් වෙලා තියෙන්නේ. අපි මෑත කාලයේ කළ පරිශන අනුවත් අපිට ඒක ඔප්පු වෙලා තියෙනවා. විශේෂයෙන්ම චන්ද්‍ර මංගල යෝගයේ තියෙන බොහෝ දෙනෙක් මේ රටේ ව්‍යවසායකයන් හැටියට ඉතාමත්ම ශක්තිමත් විදිහට ඉදිරිපාදේ වෙළඳාම් වල සහ නිෂ්පාදන කටයුතු වල යෙදෙනවා. විශේෂයෙන්ම ආනයන අපනයන කටයුතු වල ඒගොල්ලෝ ඉතාමත්ම ඉහළ තැනක ඉන්නෝ. විශේෂයෙන්ම ක්‍රිකට් වලත් අද වෙනකොට මේ චන්ද්‍ර මංගල යෝගයේ තියෙන බැට්ස්මන්ලා IPL වල ගිහිල්ලා ලංකාවෙන් එළිය ගිහිල්ලා වෙනත් කණ්ඩායම් වෙනුවෙන් පවා සේවා සපයනෝ ඉතාමත්ම දක්ෂ ලෙස. හේතුව ඒකිනුත් ඒගොල්ලන්ට ලැබෙන්නේ ඩොලර් මුදල් සම්පත්. ඒක ඒගොල්ලන්ගේ ලෞකික සැප සම්පත් වලට යොදා ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සැපවත් ජීවිත ගත කරන්න අවශ්‍ය කරන ප්‍රබල යෝගයක් තමයි මේ චන්ද්‍ර මංගල යෝගය. දැන් එනම් මගේ යාළුවන්ට පැහැදිලි ඇති. මංගල කියන්නේ කුජ, චන්ද්‍රයා කියන්නේ සඳු. මේ දෙන්න යෝගව සිටීම හෝ පේස් ටු පේස් සම සප්තමව යෙදීම චන්ද්‍ර මංගල යෝගයක් හැටියට සලකනෝ. මේක ලග්න කේන්ද්‍රය තුල තිබිලා නවාංශක කේන්ද්‍රය තුල ඒ විදිහේම බලවත් භාවයක් යෙදෙනවා නම් අතන තවත් බලවත් වෙනවා. දැන් ලග්න කේන්ද්‍රය තුල බලවත්ව යෙදිලා නවාංශක කේන්ද්‍රය තුල මේගොල්ලෝ නීච තත්වයක එක්කෙනෙක් හිටියොත් එතන සමහර වෙලාවට බලය අඩුවීමක් තමයි පෙන්වන්නේ. ඒ වගේම තමයි අනෙකුත් සාධක. පුද්ගලයෙක්ගේ සිතුවිලි වගේම යාගේ බුද්ධිමත් භාවය. දැන් සමහර වෙලාවට හිතත් හොඳයි. පණ අරගෙන වැඩ කරන්නත් දක්ෂයි. හැබැයි කොහේ හරි යන පිස්සෙකුට අහුවෙලා, පිරමීඩකාරයෙකුට අහුවෙලා තමන්ගේ සබ්බ සකලම නැති වෙලා යන්න පුළුවන්. එහෙම වෙන්නේ බ්‍රහස්පති බලවත් නොවුනහම. දැන් බුදුහාමුදුරෝ දේශනා කරනෝ පුද්ගලයෙක් ධනය දීපල උපයනෝ වගේම ඒ ටික ප්‍රවේශම් කර ගන්නත් ඕන. ප්‍රවේශම් කර ගන්නත් ඕන. නැත්නම් ඇති මහන්සි වැඩක් නැහැ නේ. දැන් නම් මේ කාලේ තියෙන භයානකම දේ තමයි මේ පිරමීඩකාරයන්ට අහුවෙලා තමන් උපයාගත්තු සබ්බ සකලම කෙටි කාලෙකින්
නැති බංගස් කරගන්නෝ අසීමිත ආශාවන් නිසා. ඇයි? පිරමීඩකාරයෝ වැඩියෙන් ප්‍රතිලාභ දෙනවා එකු ගමන් ගිහිල්ලා සල්ලි ටික එතන දානවා. සමහර කට්ටිය පැල හිටවන්න යනවා. තවත් සමහර කට්ටිය ඔය භාණ්ඩ විකුණන්න යනවා. ඉතින් ඒවට අහු වෙන්න එපයි කියලා අපිත් කියනෝ මහ බැංකුවත් කියනෝ ඒත් අහු වෙනෝ. ඇයි ඒ? අසීමිත ආශාවන් නිසා. මම දැක්ක පහුගිය පොයේ දවසේ ඔය කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ ලස්සන ආගමික විද්‍යාත්මක බණක් කියනවා. මම හිතන්නේ සිරස ටීවී එකේ වගේ කිව්ව එක. ඒකට හේතුව ඒ හාමුදුරුවෝ දේශනා කරනවා මේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න උවමනා පස්සේ යන්න එපා කියලා. ඒක පට්ට ආර්ථික විද්‍යාත්මකයි. මොකද ඒ ලෙවල් ළමයින්ට අපි ආර්ථික විද්‍යාව විෂය ඉගෙන ගන්න ආපු පළවෙනි දවසේම උගන්වන දෙයක් තමයි උවමනා සහ අවශ්‍යතා කියන දෙකේ වෙනස. අපි එතෙන්දී කියනවා අවශ්‍යතා කියන්නේ සීමිතයි. උදාහරණයක් හැටියට කෙනෙකුට ගෙයක් ඕන. ඒක අවශ්‍යතාවයක්. ඇඳුම් ඕන අවශ්‍යතාවයක්. අධ්‍යාපනය ඕන අවශ්‍යතාවයක්. ආරක්ෂාව ඕන අවශ්‍යතාවයක්. ආත්ම අභිමානය ඕන අවශ්‍යතාවයක්. නේ? ඒ වගේ ඒවට අපි කියනවා අවශ්‍යතා. මේ අවශ්‍යතා ඉටු කරගන්න විදි අපි ඒවට කියනවා උවමනා කියලා. දැන් කෑම කියන්නේ අවශ්‍යතාවයක්. විවිධ විදිහේ කෑම කන්න ඇති වෙන සිතුවිල්ල ආශාව ඒකට කියනවා උවමනා කියලා. ඉතින් අවශ්‍යතා ඉටු කළාට උවමනා කියන ඒවා කවදාවත් සංසිඳුවල අවසන් කරන්න බෑ. දැන් පහුගිය දවස්වල මම ලංකාවේ එක්තරා ටියුෂන් සර් කෙනෙක් ගේ විගණන කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ සර් මාසෙට ලක්ෂ 22ක් ගෙවනවා. එයා මිලදී ගත්ත වාහනේ ලීසින් වාහකය ලක්ෂ 22ක්. ඉතින් එයාගේ විනෝදාංශයක් තමයි අවුරුද්දට 3 වතාවක් විතර එයාගේ වාහනේ වෙනස් කරන එක. ඉතින් මෙන්න මේ විනෝදාංශය, මෙන්න මේ ආශාව, මෙන්න මේ උවමනාව නිසා ඒ මිනිස්සයා නිදා නොගෙන මානසික පීඩනයක ඉන්නේ. ඇයි ඒ? ඉතින් ලක්ෂ 22ක් ලීසින් වාහකයක් ගෙවනවා කියන්නේ එක මාසයක් ඇරියස් වුණොත් ඒක ඩබල් වෙනවනේ. එතකොට ලක්ෂ 40 ගාණක් නේ. 3ක් වුණොත් 60 ගාණක්. එතකොට එයාට ඔලුස්සන්න බෑ. නමුත් එයාට තියෙන අසීමිත ආශාව තමයි වාහන වෙනස් කළා ලබන යම් වින්දනයක්. ඉතින් එයාට කවදාවත් ඒකෙන් සංසිඳෙන්නේ නැහැ. මොකද එයා ඒ වාහනේ යනකොට තව වාහනයක් එයාට ඉස්සර කරලා ගියොත් ඊට වඩා අලුත් මාදිලියකින් එයාට හිතෙනවා අයියෝ මම මේකේ ලීසින් ටික ඔක්කොම ගෙවන්න ඕනේ නැහැ. ඒක බාගෙට සෙටල් කළා තවත් වාහනයකට එයා යනවා. ඒතකොට දැන්ටත් එහෙම ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ ලක්ෂ 20 ගානකට ලීසින් වැඩි වෙලා තියෙන්නේ. ඒතකොට මේ සිරිදම් මහමුදුව ඉතා පැහැදිලිව ඒක දේශනා කළා. ඒ නිසා ඒක ඉතාමත්ම හොඳ ආර්ථික විද්‍යාත්මක බණක්. අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. හැබැයි උවමනා කියලා කියන්නේ අවශ්‍යතා ඉටු කරගන්න මිනිස්සු උත්සාහ ගන්න විවිධ විදි. එක වාහනයක් ගත්තට පස්සේ සෑහීමකටපත් වෙනවා නම් එයාගේ අවශ්‍යතාව ඉටු වෙලා එයා උවමනා පස්සේ නොයන කෙනෙක්. ඒක හොඳයි. අපිට හොඳයි කියන්න බෑ. ඒක බුද්ධල බද්දයි. හැබැයි එයා සැනසෙනවා. එතකොට මේ සැනසීම සහ සතුටු වීම කියන්නේ දෙකක්. සතුට తాවකාලිකයි. ඔයා අලුත් වාහනයක් අරගෙන නැගලා යනකොට ඔයාට පොඩි නෙවෙයි ලොකු සතුටක් දැනෙන්න පුළුවන්. හැබැයි ඒකේ ටික වෙලාවක් යනකොට තවත් ඊට වඩා හොඳ කෙනෙක් ඊට වැඩිය හොඳ වාහනයක ඇවිල්ලා බැස්සහම තමන්ගේ අර සතුට පේඩ් වෙන්න පුළුවන්. සතුට දියාරු වෙන්න පුළුවන්. සතුට යටපත් වෙන්න පුළුවන්. හැබැයි සැනසීම කියන එක එහෙම යටපත් වෙන්නේ නැහැ. දැන් ඔයා පුංචි කාලේ පුට් සයිකල් පැදලා නැත්තම් පුට් සයිකලෙත් නැතුව ඉඳලා ඔයා දැන් විට්ස් එකකින් යනවනම් හරි නැත්තම් වැගන්ආර් එකක යනවනම් ඇක්වා එකක යනවනම් ප්‍රීමියෝ එකක යනවනම් ඔයා සතුටු වෙනවා. පුට් සයිකලේ පැදපු මම දැන් ප්‍රීමියෝ එකක යනවා මට ඇති. මට ආධ්‍යාත්මික ගමනක් යන්නේ ඊට වැඩිය හොඳයි. දැන් වයස අවුරුදු 65යි. එයා එහෙම හිතනවා නම් එයාට සැනසීම තියෙනවා, සතුටක් තියෙනවා. හැබැයි ගොඩක් සතුට පස්සේ යන මිනිස්සුන්ට සැනසීම නැහැ. දැන් උදාහරණයක් හැටියට එක නෝන කෙනෙක්ගෙන් සතුටු වෙන්න සෑහීමකටපත් වෙන්න බැරි අය ස්පෙයා වීල් පස්සේ යනවා. අවසානයේ මොකද්ද වෙන්නේ? එයා සමාජයේ ඉස්සරහා ඇතිවන ඒ අපකීර්තියත් එක්ක
එයාට කෙටි කාලීන සතුටක් ඇති වෙන්න පුළුවන්. හැබැයි දිගු කාලීන සැනසීම කියන එක එයා උගස් කළා. ඒක නැති වෙලා යාට. ඉතින් අන්න එහෙම කතාවක් තමයි උන්වහන්සේ සිරිදම්ම හාමුදුරුවෝ බණට කිව්වේ. මං හිතනවා ඊ타ත්ම කාලීන ආර්ථික විද්‍යාත්මක ධර්ම දේශනාවක් කියලා මං හිතනවා. නමුත් උන්වහන්සේ දැන් කොතෙක් ෆේමස්ද කිව්වොත් උන්වහන්සේ එකම දවසේ පොයේට දැන් පහුගිය පොයේට මං දැක්කා සියලුම ටීවී channel වල ඉන්නවා. ධර්ම දේශනාව වලට ඇවිල්ලා. උදෙත් හිටියා, දවාලෙත් හිටියා, හවසත් හිටියා, රාත් හිටියා. ටීවී channel මං හිතන්නේ 4-5කම උන්වහන්සේ සාකච්ඡාවල හිටියා. ඒතකොට ලංකාවේ ස්වාමින් වහන්සේලා නැතුව නෙවෙයිනේ. තව ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඉතින් ඒ වගේ අදි ඉල්ලුමක් ඇති වෙන්නත් මේ චන්ද්‍රමංගල යෝගය හේතු වෙනවා. උන්වහන්සේගේ හඳහන තාම මට ලැබුණේ නැහැ ඇත්තටම. මම ඒක ඉල්ලලා තින්නේ. ඒක උන්වහන්සේම දුන්නොත් තමයි ඒක මම කතා කරන්නේ. එහෙම නැතුව වෙන වෙන අය නම් මට කීපයක් හඳහන් ඉවල් තිබ්බ මෙන්න මේ හාමුදුරුවන්ගේ හඳහන කියලා මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. කොහොමනත් උන්වහන්සේගේ මේ කීර්තිය උහුල ගන්න බැරි. සමහර අපතයෝ ඉන්නවා. ඒගොල්ලෝ එක එක අංචි අදින්න උත්සාහ කරනවා. මම දැක්ක මේ සතියේ උන්වහන්සේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට හෝ පහුගිය අරගලේ කාලේ බොහොම ආවේගශීලීව හඬ නගන වීඩියෝ එකක් මේ දවස්වල සමාජ ජාල මාධ්‍යවල වයිරල් වෙනවා. ඉතින් එතනත් උන්වහන්සේ මේ වොයිස් එකෙන්ම තමයි ගෑ ගහන්නේ. බොහොම ගැඹුරු හඬකින් හඬ නගන්නේ. ඉතින් එහෙම තමයි විශ්වවිද්‍යාලවල ඉන්න කාලවලදී ඒ වගේ උද්යෝග වලට යන්න වෙනවා. එහෙම නොගියොත් විශ්වවිද්‍යාලේ ඉන්න බෑ. විශ්වවිද්‍යාලේ ගිය හැමෝම ඕවට මුහුණ දීලා තියෙනවා. සහභාගී වෙලා තියෙනවා. අත්දැකීම තියෙනවා. අත්විඳීම් තියෙනවා. මටත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක වෙනම උපසංස්කෘතියක්. අරගලයක් කරන තැනක, උද්ඝෝෂණය කරන තැනක, ඉල්ලීම් මිල්ලන තැනක පොලිසිය බැටන් පොළු ගෙනහැල්ලා පෙන්නගෙන ඉන්න වෙලාවට මෙහෙම අත් දෙක බැඳගෙන එහෙම නැත්නම් මෙහෙම කරගෙන එහෙම ඉන්න බෑ. අනිත් එක මීට අවුරුදු 5ක් 6ක් කියන්නේ උන්වහන්සේ මීට වඩා පරිණත භවෙන් අඩු කාලේ. එතකොට කොහොමත් එහෙම උද්ඝෝෂණ කරනකොට කෑ ගහනවා පොලිසියත් එක්ක ගැටෙන්න යනවා. ඒක ස්වාභාවිකයි. ඒ නිසා ඒක උන්වහන්සේගේ මේ ධර්මය දේශනාවට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද උන්වහන්සේ ඔන්න කාන්තාවක් එක්ක ඉඳලා පරාජිකාවලට අහු වෙලා එහෙම හුට්ටප්පරයක් වුණා නම් ඔන්න වික්ෂුත්වය ඔටෝමැටිකලි කැන්සල් වෙනවා. ඉන්ඇක්ටිව් වෙනවා. අක්‍රිය වෙනවා. එහෙම කතාවක් නෙවෙයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා ලංකාවේ සමහර භික්ෂුන් වහන්සේලාටත් අර බණපදේ මේ දවස්වල පොඩි ඇඟ කසන තත්යකටපත් වෙලා තියෙනවා. මම දැක්ක සමහර භික්ෂුන් වහන්සේලා ඒක බුදුදහම නෙවෙයි කියලා ඒ ගැන වෙනම ලෙක්චර්ස් කරන්න යනවා. පින් සිද්ධ වේවි. අනේ ඒක කරන්න යන්න එපා. මොකද දැන් ලංකාවේ තරුණ කොටස් ඒ අර අචින්ති තම්පි භවති කියන එක ඇඟෙත් කොටාගෙන තියෙන්නේ. ටී-ෂර්ට් වල ගහලා තියෙන්නේ. වාහන වල ගහලා තියෙන්නේ. දැන් ඒක හොඳ තැනක තියෙනවා. දැන් ඒ නිසා දැන් ওই ධම්මපදයේ ගත්තත් මම හිතන්නේ ගාථා තියෙනවා 423ක්ද කොහෙද. ඉතින් ওই ධම්මපදයේ මොකක් හරි ගාථාවක් උපුටාගෙන අනිත් ස්වාමීන් වහන්සේලාටත් මම කියන්නේ ගැඹුරු හඬින් බණක් කියන්න. එතකොට අනිවාර්යෙන් වෛරල් වෙන්න පුළුවන්. එතන හඬපෞරුෂත්වය සහ සද්භාවය සහ සැහැල්ලුවෙන් බණ කියන්න ඕන. ප්‍රසිද්ධ වෙන්නම කියලා හිතාගෙන බණ කියන්න ගියොත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ රහස. සිම්ප්ලි බණ කියන්න ඕන. දේශනා කරන්න ඕන. අපේ ආමුදුරනේ. අන්න එතකොට වැඩේ හරි. එහෙනම් මේ අරහාමුදුරව අල්ලගෙන එයාමුදුරන්ගේ බණේ අඩුපාඩු හොයනට වඩා ඔබ වහන්සේලාට තියෙන ඔබ වහන්සේලාගේ බණ සමාජයට කරන එක. බණ කියනේම කොච්චර ඇහුවත් අපත යන්නේ නැහැ. අපිත් අහනවා. ඉතින් ඒ නිසා ඒකත් මේ වෙලාවේ මතක් කරනවා ස්වාමින් වහන්සේලාට යෙදෙන චන්ද්‍රමංගල යෝග උන්වහන්සේලාගේ කීර්තිය ඉල්ලුම වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ගිහියන්ට යෙදෙන චන්ද්‍රමංගල යෝග ඒගොල්ලන්ගේ ධනය දීපල වැඩි වෙන්න හේතුවක් වෙනවා. පහසුවෙන් ජීවිතයේ දෙවනි භාගය තුල ස්මූත් විදිහට ගෙවන්න අවස්ථාව ලැබෙනවා. තමන්ගේ ළමයි හොඳ රැකියාවල් වලට යනවා. සමහරවිට තමන්ගේ ළමයි 3 දෙනා නම් ඉන්නේ 3 දෙනාම දොස්තර නෝනලා, දොස්තර මහත්තයලා, ඉංජිනේරු නෝනලා, ඉංජිනේරු මහත්තයලා එක්ක ඉහළ විධායක මාණ්ඩලික නිලධාරීන් බවට පත් වෙනවා. ආන් එතකොට ඔබ සතුටින් ජීවිතයේ දෙවනි භාගයේ ස්මූත් විදිහට ගෙවනවා. ඒක චන්ද්‍රමංගල යෝගයේ සුවිශේෂී අවස්ථාවක්. හදිස්සියවත් මේ චන්ද්‍රමංගල යෝගය යෙදුනට මේක අර පුද්ගලයේ සිතුවිලි ඍණ පැත්තට තල්ලු කරන්න ගත්තොත් ආවේගශීලී වුණොත් එයා පාතාලේ පැත්තට උනත් යන්න පුළුවන්. මොකද පාතාලය ඇතුලේ
සැනසීම නැති වුණාට සැප විඳින්න පුළුවන්. දැන් අපි දැක්කම කෙහෙල් බද්දක පද්මේ කියන පුද්ගලයා එයාගේ හඳහන මංගාව නැහැ. නිලියෝ 5 දෙනෙක් එක්ක එයා පුල් සොමියක් ගන්නවා. පුල් ආතල් එකක් ගන්නවා. ඒ ලංකාවේ නිලියෝ පිළිබඳ මම දන්නවා. මොකද මම සමහර බිලියන පතින් එක්ක වැඩ කරනකොට ඒගොල්ලෝ මාත් එක්ක කියනවා සමහර සාකච්ඡාවලදී. ඉතින් ඒ නිසා ඔය ලංකාවේ බොහෝ නිලියෝ සල්ලි හොයන්නේ ඇත්ත වශයෙන්ම ඇඟ විකුණලා. ඔය කොළඹ තියෙන ප්‍රධාන හොටෙල් වල ඇඳන් වලට කතා කරන්න පුළුවන් නම් ඔය නිලියෝ ඉඳපු ඒගොල්ලන්ගේ ඉලක්කම කීයද කියලා කියාවි. වෙලාවට ඇඳන් වලට සහ රෝම් වලට කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා පද්මේ නෙවෙයි එයාගේ මුත්තා එක්ක වුණත් සල්ලි දෙනවා නම් ඔය නිලියෝ යහන් ගත වෙනවා. ඉතින් මම කියන්න ගියේ ඒ පාතාල නායකයන්ට පවා සතුටතාවකාලිකව විඳින්න පුළුවන්. හැබැයි සැනසීම ලබන්න බෑ. ඒතකොට චංගමංගල යෝගය කියලා කියන්නේ අත වශයෙන්ම ලෞකික පැත්ත ඉස්මතු කරන තත්වයක්. එයාගේ බ්‍රහස්පති දුර්වල නම් අර හාමුදුරුවෝ දේශනා කළා වගේ එයා සෑහීමකටපත් නොවි සැප සම්පත් පසුපස අසීමිතව ලුහු බැද යාමේ ප්‍රතිඵලයක් හැටියට එයා අනිවාර්යයෙන්ම විනාශ වෙනවා. එතකොට උවමනා කියලා කියන්නේ පුද්ගලයෙක් මෙතෙක් සංසිඳුවා නොගත් අසීමිත ආශාවන්. එතකොට ඒකේ ලක්ෂණය තමයි උවමනා කියන ඒවා මේ මොහොතේ සංසිඳුනට නැවත ඇති වෙනවා. දැන් මේ වෙලාවේ අලුත් වාහනයක් අරගෙන ඔබ සතුටු වුණාට තව දවස් දෙකකින් වෙන වාහනයක් දැක්කහම ඔබට ඒකට හිත යනවා. සමහර වෙලාවට ලංකාවේ ඉන්න ලස්සනම කාන්තාවත් එක්ක විවාහ වෙච්ච කෙනාටත් සතියකට පස්සේ ඊට වඩා කැත කෙනෙක් දැක්කත් එයාට හිතෙනවා මෙයාට වඩා එයා ලස්සනයි කියලා. ඔන්නෝක තමයි මේ අසීමිත උවමනාවන් වල තියෙන සුවිශේෂී ලක්ෂණය. ආර්ථික විද්‍යාව විෂය කියන ඒ සංකල්පවා බිහි වෙලා තියෙන්නේ මේ අසීමිත උවමනාවන් පසුපස මිනිස්සු සීමිත සම්පත් ටිකක් අතේ තියාගෙන ලුහු බැඳ යාම. දැන් අපි හිතමු සම්පතුත් ලැබුණා කියලා. අපි හිතමු ඔන්න ස්විප් එකක් ඇදිලා කෝටි 40ක් විතර දැන් ඔන්න සල්ලිත් තියෙනවා. හැමදේම තියෙනවා. හැබැයි යාට ජීවත් වෙන්න තියෙන කාලය අඩුයි. නේ? අවුරුදු 60 දී විතර කෝටි 50ක් ඇදුනොත් ඔයාට පිස්සු හැදෙනවා. ඇයි? තව කෙටි කාලයයි තියෙන්නේ ජීවිතේ විඳින්න. එතකොට සමහර වෙලාවට ඒ සල්ලි වැඩිවීම නිසාම වෙනත් රෝගාබාධයක් හැදෙන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් කියන්නේ චංගමංගල යෝගය කියලා කියන්නේ සඳු සහ කුජ එකට සිටීම හෝ සප්තමව සිටීම. ඒතකොට ඒක ඉතාමත්ම වැදගත් වෙනවා පුද්ගලයෙක්ගේ ලෞකික සැප සම්පත් ලබා ගැනීමට. ඒක යහපත් පැත්තට යෙදුනොත් එයා ඉතාමත්ම ධාර්මිෂ්ඨ අනේපිඩු සිටුතුමා වගේ සමාජයට උදව් කරන සමාජය තුල බැබලෙන ආධ්‍යාත්මික ගමනක් යන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි බ්‍රහස්පති දුර්වල වෙලා එයාගේ පාපී දෘෂ්ටි වෙනත් ග්‍රහයන්ගෙන් වැටුනොත් මෙයා ආවේගශීලී පාතාල නායකයෙක් හෝ අර මොන ක්‍රමයකින් හෝ සතුට හොයාගෙන යන අවසානයේ සැනසීම නැති වෙන කේල් බද්දක පද්මේ වගේ චරිතයක් වෙන්න පුළුවන්. මාකන්දුගේ මදුෂ් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. වම්බට්ට වගේ කෙනෙක් වෙන්න පුළුවන්. සොත්තිඋපාලි වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්වයන් එකම යෝගය පොඩි වෙනස් වීමක් නිසා අයහපත් පැත්තට කැරකෙන්නත් පුළුවන්. යහපත් පැත්තට යන්නත් පුළුවන්. අවසාන වශයෙන් මතක තියාගන්න විශේෂයෙන්ම මේෂ ලග්න හිමියෙක්ගේ ලග්නගතව සඳු සහ කුජ හිටියොත් ඒක ඊටාම බලවත් චංගමංගල යෝගයක්. ඒ වගේම මකර ලග්න හිමියෙක්ගේ ලග්නගතව කුජ සඳු සංයෝගය ඊටාම බලවත් චංගමංගල යෝගයක්. ඒකට හේතුව මකර රාශිගතව කුජ උච්ච බලය කියන එක අපි මීට කලින් කතා කරලා තිබෙනවා. එහෙනම් අවසාන වශයෙන් කියන්නේ කුජගෙන් ලැබෙන්නේ කෙනෙකුට කායික ශක්තිය, සඳුගෙන් ලැබෙන්නේ කෙනෙකුට මානසික ශක්තිය. මේ කායික සහ මානසික ශක්තියින් දෙකේ සුසංයෝගය පුද්ගලයෙක් ලෞකික වශයෙන් ඉහළට ඔසවා තබන්න ප්‍රබල හේතුවක් වෙනවා. ඒ නිසා ඔබට දැන් පැහැදිලි ඇති. මම කලිනුත් කිව්වා මිනිසුන්ගේ සිහින සැබෑ වෙන්නේ ධෛර්යය සහ ඉවසීම කියන අත් දෙකෙන්. එතකොට ධෛර්යය කියන එක කුජගෙන් නියෝජනය වෙනවා. කැපවීම, බාහුබලය, දහඩිය හෙලීම, ඉලක්කය අමතක කරන්නේ නැතුව අඛණ්ඩව කැපවීම. සමහර වෙලෙතුන්ට කැපවීම තියෙනවා.
හැබැයි අඛණ්ඩ කැපවීමක් නැහැ. අඛණ්ඩ කැපවීමක් නැහැ. දැන් තේතවානක් පටන් ගන්නෝ අර දැල් ගහලා ලස්සනට හදලා තේතවානක් දානවා. අපි හිතමු ඒවත් පළමු වතාවේ මොකක් හෝ හේතුවක් නිසා එක්ක පැල අඩුවෙන් පැලවෙනෝ, එක්ක පැලවලට ඉල්ලුමක් නැහැ, එක්ක මිල අඩුවෙන් විකිනෙනෝ. එහෙම නැත්නම් කොස්ට් එකවත් පිය වෙන්නේ නැහැ. දැන් මොකෝ වෙන්නේ? මිනිහා ඒක දමලා ගහලා වෙන වැඩකට යනවා. දැන් මොකෝ වෙන්නේ? සමහරලාට වෙන තව කෙනෙක් ඉන්න පුළුවන්. පළමු වතාවේ අසාර්ථක වුණාට, අලාභ වුණාට අඛණ්ඩව ඒකේ යෙදෙනවා. එයා ඒකෙන්ම ගොඩ යනවා. ඇයි? ඕනම කර්මාන්තයකට මුලින් ආපු ගමන් ලාභ නැහැනේ. ඇයි ඒ? එයා ඒකේ අත්දැකීම් නැහැ. ඒ ටෙක්නික් දන්නේ නැහැ. නේ? කොස්ට් එක අඩු කරන ක්‍රම දන්නේ නැහැ. හැබැයි දෙවනි තුන්වෙනි වතාවේ තවන් වල අතු ගහනකොට අර මුලින් දැල් ගහන්න යන වියදම, කණු හිටවන්න යන වියදම නේ? ඒව යන්නේ නැහනේ. එතකොට දෙවනි තුන්වෙනි වතාවේ අනිවාර්යයෙන්ම එක තේ බාස්කට් එකක් වෙනුවෙන් යන වියදම පළවෙනි වතාවට වඩා කොහොමත් අඩුයි. ආන් එතකොට අලාභ ලබන්නේ අනිවාර්යෙන් ලාභ ලබනවා. නමුත් සමහර මිනිස්සු අර දෙවෙනි තුන්වෙනි වතාව වෙනුවෙන් ඉවසීමක් නැති හින්දා Tamanට ලාභ පෙනිපෙනි ඒ කර්මාන්තයෙන් ඉවත් වෙලා වෙන වැඩකට අත ගන්නවා. ඒතර ඒකෙත් ඕකම වුණාට පස්සේ ආයි වෙන වැඩකට යනවා. ඒතර එයාගේ වැඩේ කිසිම කර්මාන්තයක් ඇතුලේ එයා රැඳෙන්න බලන්නේ දවස ගානේ අලුත් දේවල් හොයන්න යනවා. සමහර වෙලාවට ඔක්කොම කළා වැඩක් නැහැ කියලා දමලා ගහලා රට යන වෙලාවලුත් තියෙනවා. දැන් මේ පාන්දුවේ මහත්තයෙක් මාව හමු වෙන්න ආවා. වැදගත් මිනිස්සෙක් ඉස්කෝලේ මහත්තයෙක් පුතා මේ ගිහිල්ලා කොහෙද මේ රුමේනියාවට. රුමේනියාවේ ගිහිල්ලා රුමේනියාවෙන් පැනලා පෝලන්තෙට. පෝලන්තෙදී අල්ලලා කාලයක් ඇතුලේ දාලා දීලා ඊට පස්සේ ශ්‍රී ලාංකිකයෝ සල්ලි එකතු කරලා දීලා ආපහු මිනිහ ලංකාවට එවලා පිටුවහල් කළා. ඉතින් ලක්ෂ 30 40ක් ඉවරයි. ඊට පස්සේ ආපහු ගිහිල්ලා රුමේනියාවේ. දැන් රුමේනියාවේ පඩි තියෙන්නේ ලක්ෂ 2ක් විතර. දැන් ඉතින් ආයි අර ගණිපු ණය ටිකවත් ගෙවා ගන්න විදියක් නැහැ. තාත්තා පෙන්ෂන් ගිහිලා ඒකෙන් තමයි ණය ගෙවන්නේ. ඉතින් මේ මිනිස්සු කියන බලන්න මාත්‍යෝ අයිස් ගහන එකට වඩා පිස්සුවක් තමයි මේ රට යන්න හැදෙන පිස්සුව කියලා. ඒ කියන්නේ ඒ රට යන එකත් හැමෝටම හරියන්නේ නැහැනේ. නේ? ඒකට පුද්ගලයාගේ හඳහනේ උපංගමෙන් පිට උපං දේශාංශ වලින් එළියේ දියුණු වීමේ ලක්ෂණ පෙන්වන්න ඕන. ඒව නැතුව හැමෝම ඉතින් රට ගිහිල්ලා ගොඩ යන්න පුළුවන් නම් ඉතින් එනදින් මේ මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ හින්දා එකත් මතක තියාගන්න. අවසාන වශයෙන් අපි කියන්නේ අද කතා කළේ ඊට වැදගත් යෝගයක්. චන්ද්‍ර මංගල යෝගය. මංගල කියන්නේ කුජට, චන්ද්‍රයා කියන්නේ සඳුට. මේ දෙන්නා එකට සුසංයෝග වීම පුද්ගලයේ ලෞකික දියුණුවට අත්‍යවශ්‍ය යෝගයක්. හොඳ යෝගයක්, සුභවාදී යෝගයක්. සකට යෝගය වගේ නෙවෙයි මේක ධනාත්මක යෝගයක්. ඒ හින්දා මේක 6 8 12 කියන ස්ථානවල නැතුව වෙනත් ස්ථානයක විශේෂයෙන්ම කර්මස්ථානය වගේ 10 වෙනි කොටුවේ, අයස්ථානය වගේ 11 වෙනි කොටුවේ, ධනස්ථානය වගේ 2 වෙනි කොටුවේ, ලග්නස්ථානය කියන පළවෙනි කොටුවේ, වික්‍රමස්ථානය කියන 3 වෙනි කොටුවේ, පුඤ්ඤස්ථානය කියන 9 වෙනි කොටුවේ වගේ යෙදෙනව නම් මේක ඉතාමත්ම බලවත් සුභවාදී සුපිරි යෝගයක් හැටියට අපිට හඳුනා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබත් අරගෙන බලන්න. ඔබේ හඳහනේ කුජ සහ සඳු එකට ඉන්නව නම් හෝ face to face සප්තම දෘෂ්ටියෙන් ඉන්නව නම් අංශක 180 දෘෂ්ටියෙන් ඉන්නව නම් ඊ타ත්ම වැදගත් යෝගයක් හැටියට ඔළුවට ගන්න. ඒක නැත්නම් පාඩුවේ ඉන්න අපි ලබන සතියේ තවත් ඒ වගේ සුභවාදී යෝගයකින් හමු වෙනවා. ලබන සතිය කියන්නේ හෙට. ඒ නිසා විශේෂයෙන්ම කෙනෙකුට සානු බලයක් හැටියට ආගතික අතින් ඉස්සරහට යන්න තල්ලුවක් හැටියට පිටු බලයක් හැටියට මේ ජ්‍යොතිෂ විද්‍යාව යොදා ගන්න පුළුවන් ධනාත්මක දේවල් වෙනුවෙන්. ඉතින් ඒ නිසා තවත් සති 3කින් විශේෂයෙන්ම අලුත් අවුරුද්ද උදා වෙනවා 2026. ඒ වෙනුවෙන් අපි වෙනම ඔබට ලබා දෙනෝ ලග්න 12ට ප්‍රෙඩික්ෂන් කීපයක්. කොහොමත් අපි දෙසැම්බර් 31 දේශපාලන අනාවැකි කියන නවත්තනෝ. නමුත් තනි පුද්ගලයන්ට ලග්න හිමියන්ට ආර්ථික අනාවැකි අපි කියනෝ. නමුත් සමහර ජ්‍යොතිෂවේදීන්ට ඕන තමන් කැමති කෙනෙක් ලබන අවුරුද්දේ බලයට ගේන්න.
එහෙමනම් වෙන්නේ නැහැ. ජ්‍යොතිෂ විද්‍යාව අනුව ලබන අවුරුද්දේ රටේ දේශපාලන වෙනසක් සඳහා කිසිම අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ නෝන පැනලා යන එක පේන්නේ නැති මිනිහට ලබන අවුරුද්දේ ජනාධිපති කෙනෙක් වෙනස් වෙනවා කියලා පේනවා. ඒ කියන්නේ ඒක අපිට පේන්නේ තමන් ගැන තමන්ට අනාගතයක් කියාගන්න බැරි නම් තමන්ගේ නෝනගේ චලිතය පසුපාදයේද ඉදිරිපාදයේද කියාගන්න බැරි මිනිස්සු අර ආලෝක වර්ෂ ගානක් ඈත ඉන්න ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරයන් ගැන අනාගතය කියනවා මෙහෙ ඉඳගෙන. ඉතින් ඒ නිසා ඒකත් ඔලුවට ගන්න. ඒ වගේ මිනිස්සුන්ට ඇත්තටම හොඳම දේ තමයි මානසික වශයෙන් වෛද්‍යවරයෙක් හම්බෙලා බෙහෙත් ලබා දෙන්න ඕන. ඒකට අනුකම්පා කරන්න ඕන. මං අහවලා මං කියන දෙයක් වෙනස් වෙන්නේ නැහැ. එහෙම කියන මිනිස්සු ඉන්නවා. මම නම් එහෙම කියන්නේ නැහැ. අනේ මං කියන ඒවත් වෙනස් වෙන්න පුළුවන්. තාම නම් වෙනස් වෙන්නේ නැහැ. හේතුව මට නොපෙනෙන ඒවා කියන්නේ නැහැ. කවුද කමෙන්ට් එකක් දාලා දුන්න මේ ඇයි මාත්‍යෝ ආර්ථික විද්‍යාත්මක අනාවැකි කැට තියලා කියන්නේ නැත්තේ කියලා. ආර්ථික විද්‍යාත්මක අනාවැකි කැට තියලා කියන්න බෑ. කාටවත් බෑ. ඇයි ඒ? හැමතිස්සෙම ආර්ථික විද්‍යාවේ වෙන්නේ එක විචල්යක් මෙහෙම වුණොත් අනිත් විචල්ය මෙහෙම වෙනවා. විදේශ ආදායක විශාල වශයෙන් රුපියල් වලින් නැතුව ඩොලර් වලින් ලැබුණොත් විදේශ වත්කම් වැඩි වෙලා ඩොලර් එකේ මිල පහළ යන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව ද්‍රව්‍යාත්මකව ලැබුණාම අපි හිතමු පාලමක් ඉන්දියාවෙන් ගෙනල්ලා මෙහෙ සෙට් කරනවා. එතකොට විදේශ වත්කම් වැඩි වෙන්නේ නැහැ. ඇයි ඒ? ඒක ලැබිලා තියෙන්නේ ද්‍රව්‍යාත්මකව. එතකොට ඩොලර් එකේ මිල පහළ යන්න ඒක හේතුවක් වෙන්නේ නැහැ. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ ඔක දැන් සල්ලි වලට ගෙනාව නම් ඩොලර් වලින් වියදමක් වෙනෝනේ ඒ වියදම දැන් නැවතුණානේ කියලා. ඔය එතන යම් කතාවක් තියෙනවා. නමුත් විදේශ වත්කම් වැඩි වෙන්නේ නැත්නම් රුපියල ශක්තිමත් වෙන්නේ නැහැ. ඩොලර් එකේ මිල අඩු වෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සෙම ආර්ථික විද්‍යාත්මක අනාවැකි වල තියෙන්නේ වැසි වැස්සොත් ගඟ ගලාවි. ඒ කියන්නේ මේ විචල්්‍ය මෙහෙම වුණොත් මේ විචල්්‍ය මෙහෙම වේවි. ඒවට කැට තියලා කියන කාටවත් බෑ. හැබැයි ආර්ථික විචල්යන් විශාල ප්‍රමාණයක් ස්ටඩි කළා. ලංකාවේ টොප් බිලියනර්ස්ලගේ හැසිරීමත් යම් අනාවැකියක් හැටියට අවබෝධ කරගත්තොත් සමහර ඒවා ෂෙයා මාකට් එක ගැන එහෙම යම් අදහසක් කැට තියලා කියන්න පුළුවන්. එහෙම පුළුවන් වුණත් ආර්ථික විද්‍යාව නාමයෙන් නම් කවදාවත් එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න හොඳ නැහැ. ආර්ථික විද්‍යාවේ හැමතිස්සෙම වාක්‍ය අවසන් වෙන්නේ විය හැකිය කියලා. ඒ කියන්නේ රටේ මුදල් සැපයීම වැඩි වුවහොත් නිෂ්පාදනය වැඩි නොවී තිබියොත් අනිවාර්යයෙන්ම අපි කියනවා උද්දමනයක් ඇති විය හැකිය. ඇති වේ කියන්නේ නැහැ. ඇයි ඒ? හදිසිය රටේ භාණ්ඩ හසේවා නිෂ්පාදනය වැඩි වුණොත් හෝ වැඩි වෙන මුදල් සැපයීම සංසරණයට යන්නේ නැතුව එක තැනක ගබඩා වෙලා තිබුණොත් විශේෂයෙන්ම පන්සල් වල කැටවල එහෙම නැත්නම් මිනිසුන්ගේ හේප්පු වල සල්ලි ටික සල්ලි විදිහටම තිබුණොත් අතින් අත යන්නේ නැතුව එතන වියදම් වලට සහභාගී වෙන්නේ නැති හින්දා උද්දමනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස්වල එක කතා කට්ටිය කියනවා දැන් ජල ගැලීමෙන් විපතටපත් වූවන්ට විශාල වශයෙන් ඒගොල්ලන්ගේ අතට මුදල් ලැබීමක් උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. ඇයි ඒ? ඉතින් මේ මිනිස්සු ඒ සල්ලි වියදම් කරනවානේ. වියදම් කරනකොට මහා භාණ්ඩාගාරයේ තියුච්ච සල්ලි ටික ජනතාවගේ අතින් අත යනවා. අපි ඔකට කියනවා මුදල් සංසරණය වෙනවා. මුදල් සැපයීම වැඩි වෙනවා. හරි. ඒතකොට නිෂ්පාදනය වැඩි නොවුනොත් උද්දමනයක් සඳහා අවස්ථාව යෙදෙනවා. ඒවා අපි මීට කලින් කතා කරලා දෙනවා. ඉතින් අවසාන වශයෙන් අපි කියන්නේ චාන්ද්‍ර මංගල යෝගය ඔබේ හඳහනේ තිනම් හෙට ඉඳලා ජීවිතය අලුතෙන් පටන් ගන්න සෙට් වෙන්න විශේෂයෙන්ම බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි. ඒ කියන්නේ දහඩිය මහන්සිය සහ කැපවීම තුල ඔබේ ගෝල් එකට අනීවා ඔබට ළඟා වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම කියන්නේ whatever we do we must always remember our target. අපි මොනවා කළත් අපි හැමතිස්සෙම සිහිපත් කරන්න ඕන, මතකේ තියාගන්න ඕන අපේ ගෝල් එක මොකක්ද කියලා. දැන් උදාහරණයක් හැටියට ලක්ෂ 10ක් අතේ තියෙන කෙනෙක් මේ අවුරුද්දේ දෙසැම්බර් 31ට ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනකොට මේ ලක්ෂ 10 අපි හිතමු ලක්ෂ 50ක් කරගන්නවා කියන ඉලක්කයේ ඉන්නවා. ඒක මෙනෙහි කළා යන පාත් එක හදාගත්තොත් අනිවාර්යයෙන්ම අවුරුද්ද ඇතුළත ලක්ෂ 40කින් ඔබේ තැන්පතුවේ වටිනාකම වැඩි කර ගන්න පුළුවන්. ඔව් පුළුවන්. ඉතින් ඒ නිසා හැම දෙයකටම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල මෙහෙවන්න
මනසක් තියෙනවා. ඒ මනස ශක්තිමත් කරගන්න චන්ද්‍ර මංගල යෝගය ඔබට ආශිර්වාදයක් වෙනවා කියලා කියමින් ලබන්නා වූ 2026 වර්ෂය සියලුම චන්ද්‍ර මංගල යෝගය හිමි ලග්න 12ම මගේ යාළුවන්ට සුබම සුබ කාලවකවානුවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඕනෑම ප්‍රශ්නයක් ඔබට තියෙන කමෙන්ට් එකක් හැටියට කොටාගෙන යන්න. ඉඩක් ලද විගස ආන්සර් එකක් ලබා දෙනවා. එහෙම ලබා දෙන්න නොහැකි වුණොත් ඊළඟ වීඩියෝ එකේදී ඒක පිළිතුරක් හැටියට ලබා දෙනවා. කවුද මහත්තයෙක් කමෙන්ට් එකක් දාලා තිබුණා. ඇයි සර් මේ යුරේනස් නෙප්ටියුන් ප්ලූටෝ ග්‍රහයෝ හැටියට ගන්නෙ නැත්තේ කියලා. එහෙම ගත්තොත් නවග්‍රහයෝ නෙවෙයි ග්‍රහයෝ එතකොට 12ක් වෙනවා. යුරේනස් නෙප්ටියුන් ප්ලූටෝ ගත්තොත්. හේතුව ඒ ග්‍රහයෝ ටික අරුණාම තවත් ග්‍රහයෝ ඉන්නවා. විශ්වය තුල අතිවිශාල ග්‍රහයෝ මිලියන බිලියන ගණක් ඉන්නවා. මන්දාකිනිත් තියෙනවා මිලියන ගණක්. මේ සූර්යයා වගේ සූර්යයා කියන්නේ ග්‍රහ මණ්ඩලත් තියෙනවා බිලියන ගණක්. ඉතින් ඒ නිසා මේ සියල්ල සලකා බලා ප්‍රෙඩික්ෂන් දෙන්න ගියොත් අපේ ජීවිත කාලය තුල කවදාවත් ඒ ටික ගණන් කරගන්නත් බෑ. අනිත් එක ග්‍රහයෙක් වෙන්න මූලික කාරණා දෙකක් තාරකා විද්‍යාවේ ඉෂ්ට වෙන්න ඕන. පළවෙනි එක තමයි එයා සූර්යයා වටා යනකොට නැත්නම් තාරකාවක් වටා පරිභ්‍රමණය වෙනකොට හැමදාම එකම මාර්ගයක් තුල යන්න ඕන. හැමදාම එකම මාර්ගයක් තුල එහෙම යන්න ඕන. පැහැදිලිනේ? මේ අවුරුද්දේ මෙහෙම ගිහිල්ලා ලබන අවුරුද්දේ පොඩ්ඩක් එහාට වෙන්න මෙහෙම ගියොත් එයාගේ යන ට්‍රැක් එක වෙනස් වෙලා. අන්න එහෙම වුණොත් එයා ග්‍රහයෙක් හැටියට සලකන්නේ නැහැ. නිකම්ම නිකන් වාමනයෙක් හැටියට සලකන්නේ. අද ප්ලූටෝට වෙලා තියෙන්නේ ඕක. දැන් සඳු ගත්තොත් එයා ග්‍රහයෙක් නෙවෙයි. එයා උපග්‍රහයෙක්. හේතුව එයා පෘථුවිය වටා යන ගමන් තමයි සූර්යයා වටා යන්නේ. ආන් එහෙනම් කොන්දේසි දෙකක් තියෙනවා. එකක් තමයි එයා නිශ්චිතව ගමන් කරන මාර්ගය එකක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි වෙනත් ග්‍රහයෙක්ගේ උපග්‍රහයෙක් නොවෙන්න ඕන. කෙනෙක් තර්කයක් දාන්න පුළුවන් දැන් සඳුත් සූර්යයා වටා යනව නේද? ඒ නිසා සඳුත් ග්‍රහලෝකයක් නේද කියලා. නෑ. එයා පළවෙනි කොන්දේසිය ඉෂ්ට කළාට දෙවෙනි කොන්දේසිය ඉෂ්ට වෙන්නේ නෑ. එයා වෙනත් ග්‍රහයෙක්ගේ උපග්‍රහයෙක් නිසා. එහෙනම් හොඳට මතක තියාගන්න. ඉස්කෝලේ යන දුල පුතාලා ග්‍රහලෝකයක් හඳුනාගන්නේ සාධක දෙකක් එක විට ඉටු වෙන්න ඕන. එක නිශ්චිත මාර්ගයක් තුල ගමන් කරන්න ඕන. දෙක වෙනත් ග්‍රහයෙක්ගේ උපග්‍රහයෙක් නොවෙන්න ඕන. ওই දෙකම එක විට ඉෂ්ට වුණොත් එතන ග්‍රහලෝකයක් කියන සංකල්පය දෙනවා. ඒ නිසා අපේ ස්වාමින් වහන්සේලා ශ්‍රී මහා බෝධිය ගාව ඉඳගෙනත් සෙත් කවි කියනකොට නැත්තම් බෝධි පූජා කවි කියනකොට නැත්තම් පානදුරේ අරේ ධම්ම අපේ හාමුදුරුවන්ගේ කවි කියලා සෙත් පතනකොට කියන්නේ රාහු කේතු රවි සඳු කුජ සිකුරුද බුද ගුරු සෙනසුරු. නමයයිනේ. නීච පාපාපල මගේ බුදු සරණින් දුර වේවා. නේ. අතේරුවන් ගුණ සුවඳාමා ඔසුවෙන් මට සිත වේවා. මගේ ගෙදර අයට මටද ජයසිරිසේ සත වේවා. බලන්න ඒවා ඇහෙනකොටත් අපේ මනස සුපිරියට පිරිසිදු වෙනවා. ආන් එතකොට චන්ද්‍ර මංගල යෝගය බලාත්මක වෙනවා. ඒ නිසා ලබන අවුරුද්දේ හැම පොයකටම සිල් නොගත්තත් බෞද්ධ ඔබ පන්සලකට ගිහිල්ලා බෝමලුව අතු ගාලා බෝමලුවේ ඉඳගෙන බෝධිය දිහා බලාගෙන සත්‍යක්‍රියාවක් කරන්නට ඔබේ ඉලක්ක සිහිපත් කරන්න. විශේෂයෙන්ම A level විභාගයට පෙනී ඉන්න දූල පුතාලා, O level වලට පෙනී ඉන්න දූල පුතාලා, ශිෂ්‍යත්වයට පෙනී ඉන්න දූල පුතාලා, විදේශගත වෙන්න ඉන්න අපේ යාළුවෝ, බබා බලාපොරොත්තුෙන් ඉන්න විවාහපත් අය, නිවාසයක් හදාගන්න සිහින දකින ඔබ, වාහනයක් ගන්න හිතාගෙන ඉන්න ඔබ, විවිධ විදිහේ අපේක්ෂාවන් ඔබට තියෙනවා. මටත් තියෙනවා, ඔබටත් තියෙනවා. හැබැයි ඒවා සමහර වෙලාවට ලැබෙනකන් උඩ බලාගෙන ඉඳලා ලැබුණ නැතුවම විනයෙකුට චෝදනා කරන තත්ත්වයට යන්න එපා. මොකද හැම දෝෂයක්ම තියෙන්නේ අපි ගාව. සබ්බ සකල දෝෂ තියෙන්නේ අපේ හිතේ. අපේ හිත අපි ක්ලියර් කරගන්න නැතුව අපි අල්ලපු විතර කාට බැලන වැඩක් නැහැ. ඌ කොඩි විනයක් කළා නෙවෙයි. කොඩි විනේ තියෙන්නේ අපේ සාක්කුවේ නැත්තම් අපේ හිතේ. ඒ හින්දා
හැමතිස්සෙම ඔබ බුදු ගුණත් එක්ක ඉන්නවනම් ඔබ ඔබේ හෘද සාක්ෂියත් එක්ක ඉන්නවනම් අර සිරිරාම මහමුදුර කියන වගේ ඔබට වරදින්න කිසිම හේතුවක් නැහැ. එහෙම හේතුවක් නැහැ. ඒතර අපි රෝන් සයිඩ් ගියොත් තමයි අපේ ලයිෆ් එක අවුල් වෙන්නේ. අපේ ලයිෆ් එක අවුල් වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. එකක් ඔය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. අනිත් එක විරුද්ධ ලිංගිකයන්ට දක්වන අසීමිත ගිජුකම. නැත්තම් ලෝල්කම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඉති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ච යෝනකෝ ලද්දං විනාශේසි තම්පරා භවතෝ මුඛං. ලද්දං විනාශේසි ලැබෙන දේ විනාශ වෙනවා. තම්පරා භවතෝ මුඛං. ඒක අනිවාර්යයෙන්ම විනාශේ මුඛයකට අපිව තල්ලු කරනවා. ඒ නිසා අර ඒ වගේ ධර්ම කාරණා ගොඩක් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා සූත්‍රවල. ඒවා අපි කියවන්න ඕන. මට මතකයි මම චුල්ලසිට්ටි ජාතකයේ 10 වතාවකට වඩා කියවලා තියෙනවා. කටපාඩමින් කියන්නත් පුළුවන්. හේතුව ඒකේ තියෙනවා මීකුණක් විකුණලා කෝටිපතියෙක් වුණේ කොහොමද කියලා. පළවෙනි වතාවේ කියුවාම මට කේන්ති ගියා. මේක මොන පචයක්ද කියලා. දෙවනි තුන්වෙනි වතාවේ කියනකොට මට එතන තියෙන සිද්ධි වලට වඩා ඒ වෙලඳාම කළා එයා ඉස්සරහට යන විදිහ. එයාගේ උපායශීලී භාවය පිළිබඳ යම් අපේ මනසෙත් යමක් ගොඩ නැගෙනවා. ඒ නිසා ඒක කියවපු නැති මගේ යාළුවෝ ඒක කියවන්න. ඒ වගේම මේ දවස්වල මම මහා වංශය කියවලා තියෙන 90ක් විතර දැන් තා පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් ඔබටත් මහා වංශ මිලදීගෙන කියවන්න පුළුවන්. ඒක හොඳයි. ඒකේ තියෙන අතිශෝක්ති වගේ දේවල් අපේ මනසෙන් අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒ ඉතිහාසයේ අධ්‍යයනය කරනකොට තමයි මේ ජ්‍යොතිර්විද්‍යාව වගේ පියෝ විද්‍යාවක් අපිට හරියටම විසඳ වෙන්නේ. විශේෂයෙන්ම මේ ලෝකේ සියලුම දේවල් නිර්මාණය වෙලා තියෙන જાතීන් දෙකකින් පදාර්ථ සහ ශක්තියින් වලින්. පදාර්ථ කියන්නේ ඝනද්‍රව වායු වලට, ශක්තියින් කියන්නේ අවකාශයේ ඉඩක් නොගන්න අර තුනට අයිති වෙන්නේ නැති දේවල් වලට. ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේත් විශේෂයෙන්ම ග්‍රහයෝ 5 දෙනෙක් නැත්නම් ග්‍රහයෝ 7 දෙනෙක් පදාර්ථමය වශයෙන් තියෙනවා. දෙන්නෙක් ශක්තියින් විදිහට තියෙනවා. විශේෂයෙන්ම රාහු සහ කේතු. ඉතින් මේ විද්‍යාව නැත්නම් මේ මැත්ස් සහ සයන්ස් මික්ස් වෙච්ච මේ අසිරිමත් විද්‍යාව ඔබ ස්ටඩි කරන්න මං කිව්වට නෙවෙයි. ඔබත් අනිකුත් විෂයනුත් එක්ක මේක අධ්‍යයනය කරන්න. එතකොට ඔබට ප්‍රබල දැනුමක් මට වඩා දැනුමක් ඔබට එනවා. හේතුව ඕනම දෙයකට ඇඩික් වුණොත් මේ විෂයටත් ඔබ දැඩි කැමැත්තක් අපි කියන ඇම්මක් හදාගත්තොත් මේ විෂය ඉතා පහසුවෙන් ඔබට ධාරණය කරගන්න පුළුවන්. ගොඩක් ශ්ලෝක තියෙනවා. ඒවා කටපාඩම් කරගත්තාම ඔය ජ්‍යොතිර්විද්‍යාවේ තියෙන මහා අමුතු දේවල් නෑ. රොකට් තාක්ෂණයක් මේකේ නෑ. හඳට යන්න තරම් අමාරු නෑ. මේකේ ඕන පදම් දැන් පොත්පත් ලියවිලා තියෙනවා. හොඳම දේ ඔබ හඳහන් ටිකක් එකතු කරලා ඔබ ස්ටඩි කරලා බලන්න. එතකොට ඔබට තේරෙනවා මේකේ පට්ට සම්භාවිතාවක්, probability එකක්, possibility එකක් තියෙනවා. ඔබ A level හෝ විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන විද්‍යාව කරලා තියෙනවා. ස්ටැටිස්ටික්. මේක ඉතා පහසුවෙන් අල්ල ගන්න පුළුවන්. මටත් මේක ඇත්තටම හරියට ටච් උනේ. මම විශ්වවිද්‍යාලයේ ස්ටැටිස්ටික් කරලා තියෙනවා. ඉකෝන් එක ජපුර කැම්පස් එකේ. ඒ නිසා තමයි මේ විෂය මට පහසුවෙන් ඇනලයිස් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි.